යාළුවනේ ඔයාලට මේ දවස්වල අතේ සල්ලි නැතුව ඇතිනේ. ඔය ජනරාජ කියන පොර මේ ලංකාවේ ඕනම ටවුන් එක දැක්කෝ මට සෙනික පටස් කෝල් එකක් දීලා ජනරාජව අල්ලලා මයි ළඟට ගෙනල්ලා දෙන්න. ගෙනල්ලා දෙන එක්කෙනාට මං ලස්ස 20ක් දෙනවා. හරිද? ලස්ස 20ක් දෙනවා ජනරාජව මේ ලංකාවේ කොහේයි ඉන්නවා දැක්කෝ ටවුමකයි කොහේයි ඉන්නවා දැක්කෝ අල්ලලා මට ගෙනල්ලා දෙන්න ඕනේ. හැබැයි ඌට එක අතක්වත් කවුරුත් තියන්නත් බෑ. ගහන්න කරන්න මොකුත් බෑ. හරිද? මයි ළඟට ඌ ලස්සන්ට ගෙනල්ලා දෙන්න ඕනේ. මං තමයි ඌට ගහන කරන ඔක්කොම බලාගන්නේ. හරිද? කෙලින්ම මයි ළඟට ගෙනල්ලා දෙන්න ලස්ස 20ක් දෙනවා ජනරාජව ගෙනල්ලා දෙන එක්කෙනාට. හරිද? මයි කකුල් දෙක ළඟට ජනරාජව ගෙනල්ලා දෙන එක්කෙනාට ඒ වෙලාවෙම දෙනවා ලස්ස 20ක් දෙනවා. හරිද? 100ට 100 ෂුවර්. හරිද? කෙලින්ම ජනරාජව මයි කකුල් දෙක ළඟ ඉන්න ඕනේ හෙට උදේ වෙද්දි. හරිද? ලස්ස 20ක් දෙනවා ගෙනල්ලා දෙන පොරට. හරිද? හෙට උදේ බැයි නම් අනිද්දා වෙද්දි ජනරාජ මගේ අතේ ඉන්න ඕනේ. මේක සීරියස් කතාවක්. හරිද? මේක නිකන් ජෝක් එකකට නෙමෙයි දාන්නේ. මයි ෆෝන් නම්බරෙත් දානවා. ජනරාජව දැක්ක තැන මගේ කකුල් දෙකට ගෙනල්ලා දෙන්න ඕනේ. කකුල් දෙක ළඟට ගෙනල්ලා දාන්න ඕනේ ජනරාජ කියන ගෝතයව. හරිද? හග්ගාල මට කෝල් එකක් දෙන්න. ලංකාවේ කවුරු වුණත් හරිද? ජනරාජ දුටු තැන ඌව ගෙනල්ලා මගේ කකුල් දෙක ළඟට දෙන්න. මම ඒ ගෙනල්ලා දෙන එක්කෙනාට ලස්ස 20ක් දෙනවා. හරිද? ලස්ස 20ක් මදි වුණොත් ලස්ස 30ක් වුණත් දෙන්න පොරොන්දු වෙනවා මම. හරිද? 100ට 100ක් ෂුවර්. හරිද? මේක සීරියස් කතාවක්. සෙනික පටස් මට ඕනේ ඕකව දවස් දෙකක් යන්න කලින් ජනරාජ මගේ කකුල් දෙක ළඟ ඉන්න ඕනේ. හරිද? උඹලට කිසි කේස් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒක මගේ පොරොන්දුවක්. හරිද? ටක් ගාලා මට කෝල් එකක් දාපන්. කොහේයි දැක්කෝ. කෝල් එකක් දාලා ඌව ටක් ගාලා අරන් මයි ළඟට ගෙනෙන්න.